එකට යන්න ලෑස්ති වෙච්ච එක නෙමෙයි. අට මොකටද වැවේ යන්න එපා කිව්වේ කියපල්කෝ. වැවේ යන්න එපා කියනු නෙමෙයි. ප්‍රශ්නයක් තියෙනවනේ මේකේ. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා අපි ඇවිල්ලා විසඳගන්න ප්‍රශ්න කියපල්කෝ. දැන් ඇවිල්ලා බෝට්ටු ගන්නවා කියලා අපි කිව්වා කියලා බෝට්ටු ගන්නවා කියලා. වටේද බං? මේක බෝට්ටු කේස් එකක් නෙවෙයි. නැත්නම් ඉතින් මොකක්ද ඇවිල්ලා මේකේ ප්‍රශ්නේ? මොකක්ද කියන්නේ? මම මොකක්ද කිව්වේ? ඊයේ උඹේ වයි. ආ බගේවනේ තොඩ්ඩන්ට කුඩු අයිස් ගන්න කියලා තෝ කොහමද නීතියට ගිහින් කතා කරන්න කියපකෝ හරි කොට හිටපන්කෝ උඹ කිව්වා දැන් ඉස්සලා අහනකොට කිව්වා දැන් කියපල්ලකෝ දැන් මට මොකද්ද ප්‍රශ්නේ කියලා මේ උඹ බෑපන්කෝ මෙන්නට අයිස් ගෙනාවා කියලා දැන් තෝ කීයේ නෑ ඕ මූණ තොඩ දෙන්න කිව්වා තොඩ්ඩන්ට කියලා තෝ මූණ හංගඩු ගහන්න ඕනේ නෑනේ මේක කෙලිම කිව්වා සුද්දාටයි මේකටයි කුඩු මේ අයිස් ගන්න කියලා ඇහුවා කියලා කිව්වා මේක අයිස් කියලා කියලා කිව්වේ නැද්ද දෙතෝ ඇවිල්ලා කිව්වද? ඵලයන් තොට්ටෝ බං කවුද බං අපේ වැ දෙමෙන් බයි වරේ අපි තොට්ටෙක් මං අඳුරන්නේවත් නෙවෙයි මාදුරා මේකේ ඇවිල්ලා මුකු හරි බටර් එක ගන්න මොනවා හරි කරනවා නම් ඒ කරන එක ඇවිල්ලා එකහා සමාන මොනවා හරි කරමු. නැත්නම් මොනවා හරි ඇවිල්ලා මේකේ ಜಾති මේක වල්ලපන් හොදට මොනවා හරි කරනවා නම් මේක වල්ලපන් හොදට ඔකගේ රංගේ වල්ලපන් හොදට මේ මොනවා හරි කරනවා නම් කරමු. හරි ඔය කතා කරන්නකෝ ඔයාලා කතා කරලා ඔයාලා ප්‍රශ්න විසඳ ගන්න ඕනේ නෑ චන්දරේ අතපය දාන එක නෙවෙයි අතපය දාන්න නෙවෙයි කතා කරලා විසඳ ගන්නලා ප්‍රශ්නේ ඔයා මේ අහන්නකෝ මම මෙතන ඇවිල්ලා පමේක් නෙවෙයිනේ කියා ගන්න තින්නකෝ ඔයාට ප්‍රශ්නයක් තිබුණා නම් රංග ඔයාට ප්‍රශ්නයක් තිබුණා නම් මම හිටියා ඔෆිස් ඔයාලට ඇවිල්ලා අයියා මෙතන විච්ච සිද්ධි මම දන්නවා. හරි ඔයාලා මෙතන චණ්ඩිකන් දානවා නම් මම මෙතන ඉඳලා වැඩක් නැහනේ. ඔයාලා එනවා. දැන් මෙතන ඇවිල්ලා විච්ච සිද්ධියට ඔයාලා ඇවිල්ලා මොනවා හරි කතා කරාද? බෝට්ටුවට මුන් කතා කරලා අල්ලල් දුන්නා කියලා මෝඩ දැන් ගහන්න හැදුවනේ. නෑ ගහන්න හැදුවේ ඒකට ඔයා කතා කරාද? කතා කරා. නැත්තම් උන් ගහ ගන්න එපයි. යකෝ උන්ට කතා කරේ නැත්තම් උන් ගහ ගන්න එපයි. එනම ඉතින් ඇවිල්ලා ඒක ඇවිල්ලා ඒ ගහගත්තා නෑ උඹ ඇවිදින් චණ්ඩිකන් දාන්න ඕනේ මෙතන. එන ඒක හදන්න එපා මේක. දැන් ඔක්කොම උඹලා හින්දා තමයි හදන්න බැරි. දැන් ඒ ප්‍රශ්නේ නෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න හරිද පොඩ්ඩක් ඉන්න හරි මල්ලි ඒ ප්‍රශ්නේ निराකරණය කරපු හින්දා තමයි අවුලක් නැත්තේ ඕන මෝට දැන් ඔක්කොම ඇතුළේ ගහන්න හදලා තියෙනවා නෑ එහෙම දෙයක් උනේ නෑ එහෙම දෙයක් උනා මෙතන හිටිය මිනිස්සු 15ක් විතර හිටියනේ බං මෙතන ඉන්න ඒක බං ඒක නිකන් අර කොල්ලු කමට කොල්ලු කතාවක් කිව්වා ඒක දැන් ඒක ඌ කිව්වා ඒක කියපු හින්දා තමයි කතා කළේ රංග පොඩ්ඩක් කුඩුවෙන් ඵලයන් දුමින් 10ට ඵලයන් උඹලා සැර වැඩි කෙලෙම කිව්වා ඔව් සුද්දයි මායි ඒ තොට්ටු හන්නේ මං කියන්නේ ඒක කුඩු වයිස් ගෙනත් සුද්දයි මමයි ගියේ අයිස් ගෙන් කිව්වා තොඩ්ඩක් කිව්වා බබයි මූණට කිව්වා අයිස් කියලා කුඩු ගෑල්ලා ගේන්න කිව්වා ඒකට තමයි ඔය මල් කිව්වා දැන් මේ ඇවිල්ලා කියන්නේ ඇවිල්ලා දැන් මේ කිව්වා කියන්නේ කලු මල්ලේ මිනිස්සු කියන පළියට ඔයා දඟලන්න එපා කතා කරලා මම කියන්න කොසේ කිව්වොත් ආන්න සීබුද්ධියෙන් ආන්න ඕන ඉතින් තොට්ටු හොයන්නේ ආයි ඉතින් මං උන්ට මේ කතා කරලා ගෙන්නවද මං කිව්වා එහෙනම් මේ කුඩු වයිස් හත් දෙන්න මේ කතා කරන්න නැති තෝ කිව්වනේ කුඩු මේ අයිස් ගේන්න කිව්වා කියන්න කියලා අපි බංගුවා හරි ඒක ආවුනා අයිස් කතා කියන කියලා අයිස් කියලා අයිස් කියලා තෝ මූණට කිව්වනේ මෙතන ඉන්න ඔක්කොටම තොට්ටු ඉතින් මම වහන්නේ මුණාට නා හා විජය අල්ලන්න වෙන මුණාට අහන්නේ හරි මේක කියපේක නම් බලන්න යන්න ඕනේ රට වටේ හැමතැනම මං පාවල් දෙන්නේ නැහැ කවුරුවත් මේක ගෝලියෝනේ මෙතන ඔක්කොම ඉන්නේ ඔව් අපි ඔක්කොම ගෝලියෝ උඹලා තමයි සාධාරණ ඔබ කෙලින්ම මෙතන ඉන්න ඔක්කොටම ඒක කිව්වා ආ දැන් උඹ කට්ටිය ගෙන්නගෙන ඇවිත් මෙතන නෑ කියන්න එපා අතන මං ඉඳගෙන කතා කරලා මේ උඹලා ඇහුවානේ බං දිදාකත් නෑ තොට්ටු දෙන්නේ මයෙන් බං ඇහුවේ මයෙන් ඇහුවේ මං උඹට කිව්වනේ දුමිත් දෙන්නේ කන් වල මේ රංගක මල්ලි වයි දුමිත් කයි ඇහුවා තෝ තමයි කුඩුකාරයා තෝ තමයි කුඩු අයිස් අනමන සේරම තොටු වලට ගෙන්නන්නේ ඊට පස්සේ හරි ඔබ කිව්වා
තුමි කිව්වා ඕ මං අයිස් කැල්ලක් ගේන්න කිව්වා කුඩු කැල්ලක් ගේන්න කිව්වා ඒක හරි. තමයි කියලා ඒ කිව්වනේ කියපු හින්දා තමයි කට බැන්නේ අපි. නැත්තම් සොට වැවේ යන්නවත්. ඒකට බෝල්ට කමන්දරේ නෑ නෑ දුව කතා කරන්නේ නෑ මොකද. හරි. කුඩු කියන්න එපා. හරි. උඹලා කුඩු තෝ වලට අයිස් කතා කරේ. වෙන්න කියාපි ඉන්න තමයි ඒ දවසේ කතාවට තමයි කතා කළේ. මං හරි. ගෙව්වා උඹලා නැත්තම් සොට එක වචනයක් කතා වෙන්නේ ඕ නෑ. ඒ මං කිව්වා කුඩු කැලේට අයිස් කැලේට තොපි තමයි අපේ ඔව්. පාවල දෙන්නේ කියලා තෝ මං තමයි කිව්වා. කුඩු කෑල්ලට අයිස් කෑල්ලට මේ තොඩු පාවා දෙන්න එක. ඔක්කොම හරි. ඒක කරන දේ නිසු උඹලා අහපේ නිසා තමයි මං ඒ උත්තරේ දුන්නේ. මට වෙන කියන්න දෙයක් නෑ. මොකද මං එහෙනම් තෝ ඕන්න දැන් ගිහින් හරි දැන් ඔය කතාව ඇද්ද? ඇති ඇති දැන් ඔය කතාව අපිට අතර කරලා අපි කතා කරමුද? පොලිසිය පැමිණිලා අපිට නෑ. රංග කතා කරමු හරි. මේ කැලේ විසඳුමක් තියෙන්න බෑ. දැන් ඔය කතාව නතර කරලා අපි කතා කරමුද? කතා කරන්න තමයි අවස්ථාව තියෙන්නේ. මට ඒක හරි. බලන්න මල්ලු